හායි කොහොමද ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද දවස් දෙකක අපි කාපු බීපු දේවල් තමා අරගෙන එන්නේ වීඩියෝ එකෙන්. ඔයාලා දැන් දකින්නත් ඇති පළවෙනි දවසේ සඳුදා දවසේ. ඉතින් සඳුදා දවසේ අයි අඟහරුවාදා දවසේ අපි කාපු බීපු දේවල් තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. හැමදාම ගෙදර කරන දේවල්නේ අපි ඩේ ව්ලොග් එකකින් බලන්නේ. ඒ නිසා මට හිතුණා ටිකක් වෙනස් විදිහට අද වීඩියෝ එක අරගෙන එන්න. උදේම තේ එකක් හදාගත්තා මටයි දුවටයි දෙන්නට. මාරි බිස්කටුත් තියෙනවා තේත් එක්ක කාලා තේ බොන්න. ඉතින් උදේ තේ බීලි වෙරලා ගෙවල් දොර වලත්තු ගාලා මිදුලා අතු ගාලා රෙදි හොදලා ඒ වැඩ ඉවර වෙලා සාමාන්‍ය විදිහට වෙනදා වගේම ඉතින් අද උදේ කෑම කන්නයි හදන්නේ. ඉතින් අද උදේට හදලා තියෙන බත් උයලා පරිප්පු හදලා මාළු බැදලා තියෙනවා උදේ කෑම එක. ඉතින් ওই විදිහට තමයි අද උදේ කෑම එක අපි හදාගත්තේ. ඉතින් මම වෙනදට ඩේ ව්ලොග් වලින් ඔයාලා දකින්නේ ගෙදර දොරේ වැඩ කරන ඒවා එක හැමදාම එකම විදිහට බලන්නත් බෑනේ. ඒ නිසා තමයි මම හිතුවේ වැඩ කරන ඒවා චුට්ටක් වීඩියෝ කරන්න නැතුව කෑම බීම ඒ දේවල් වීඩියෝ කරන්න. ඉතින් අපි උදේ කාලි වෙලා මමයි ජොයි දෙන්න ලස්සන කතාවක් බැලුවා. මේක ඔයාලා කවුරුත් දන්න කතාවක් වෙන්නේ නැති මම නම් ආසම කරන එකක්. පොඩි කාලේ අපි බලපු එකක්. ඉතින් ඕනම කෙනෙකුට ළමා කාලයක් තියෙනවනේ. ඒකේ සුන්දර මතකෙනුත් ඇති. ඉතින් ඒ වගේම චූටි කාලේ ඉඳන්ම මමත් ආස කරපු කතාවක්. ඉතින් දුවත් බලන නිසා මමත් පොඩි කාලේ ඉඳන් අපි ආස කරපු කතානේ ලොකු උනත් ඒ ආසාවල් ඒ විදිහටම තියෙනවා සමහරුන්ගේ. ඉතින් ඒ නිසා හිතුවා මේ කතාව බලන්න. දන්න කෙනෙක් ඉන්නවනම් මොකද්ද කතාව කියලා කමෙන්ට් කරන්න. ඉස්සරමන මතක හැටියට මේ කතාව ගියේ ජාතික රූපවාහිනියේ හවස 6ට මට මතක විදිහට. ඉතින් බලමු දන්න අය කමෙන්ට් කරන්න. මේ පොඩි ස්නැක් එකක් ගෙනාවා. ඒක ඩේන්ටි එකේ. ඉතින් විශේෂ රහක් නෑ ටිපි ටිප් වගේම තමයි. රස කියනවා නම් පොඩි ටොමැටෝ සෝස් අපි නිකන් කනකොට එන්නේ රහක්. ඒ රහ තමයි මේක කනකොට එන්නේ. නමත් කොහොමද ටොමැටෝ කියලා තියෙනවනේ. ඉතින් ඒ රහම තමයි එන්නේ. ඉතින් අපිට තාම වහිනවා. උදේ ඉඳන්ම මේ දැන් දවල් කෑම එක වැස්සෙම දවල් කෑම එකක් කන්න ගත්තා. ඉතින් මේ දවස් ටිකේම ওই විදිහ තමයි උදේට වහිනවා. ආයෙ ටිකක් පායනවා. දවසම වැහිබර ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලගේ පැතිවලත් මේ දවස්වල මේ විදිහෙම වෙන්න ඇති. මේ දවස්වල කොහොමත් වැස්ස හැමතැනම තියෙනවා. ඉතින් අපිත් ගෙදරට වෙලා ඉන්නවා සුපුරුදු විදිහට. ඉතින් ඊළඟට මේ දෙවෙනි දවස. ඉතින් අද අඟහරුවාදා. ඉතින් අදත් වෙනදා වගේම උදේම වහිනවා. බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දවසම වහීද නැත්නම් වෙනදා වගේ චුට්ටු චුට්ටු වැහලා සැරේ පායන්න එහෙම වෙයිද දන්නේ නැහැ. ඉතින් බලමු. අදත් ඉතින් සාමාන්‍ය විදිහටම වැඩ ටික කරලා ගෙදර රෙදි එහෙම හොදලා වැඩ ඉවර වෙලා උදේ කෑම ගන්න ලෑස්ති වුණා. රෙදි හොදනවයි කිව්වට රෙදි හොදනවා විතරයි මේ දවස් ටිකේ නම් වේල ගන්න නම් හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ අපි තේ වෙලාවට පොඩි බඩගින්නක් ආවා. ඒ හින්දා රොටි හැදුවා. රොටි හදලා මම නම් හොදි අල හොදි මාළු හොදි එක කෑවේ. ඒකත් වෙනස් විදිහක්. ඉතින් මම වෙනදා කාලා නැහැ කවදාවත් අල හොදි මාළු හොදි එක. රොටි ලුණු මිරිස් හරි මොනවා හරි එකනේ සාමාන්‍යයෙන් අපි ඉතින් කන්නේ මස් හොදි වගේ එහෙමනේ. අල හොදි එක කෑ පළවෙනි වතාවට මේ බබාට ඇස්ට්‍රා ගාලා මම දුන්නේ රොටි එකට. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕන. මගේ channel එකේ වීඩියෝ ඔයාලට හොඳයි නම් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.
මගේ channel එකේ වීඩියෝ හොඳයි නම් ඔයාලට like එකක් comment එකක් දාලා ඔයාලගේ අදහස් මට කියන්න. ඉතින් ඔය විදිහට තමයි අද දවසේ දවල් කාලයේ ගෙවුනේ. ටිකක් දවල් වෙලා අපි බීම එකක් හදාගත්තා. අයිස් මුකුත් නොදා අයිස් කැට දාන්න නැතුව වැස්ස ගතිය නිසා මේ දවස්වල. ඉතින් අද කෑම බීම වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. සුබ දවසක්.